ෂේන් කොයිතරම් ආදරේද අතුලය? තාත්තට. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අම්මිටත් අර වර්ඩ්ස් නෑනේ. කොච්චර ආදරේ කිය ඒ වගේම තමයි තාත්තටත්. මං ආදරේ කියන්න වචන නෑ. තාත්ති මං ක්‍රිකට් නැවතුවා. ඒ කියන්නේ මං අන්තිමට යන්නේ දෙසැම්බර් විතරයි මම යන්නේ. එයා මං සර්ලටත් කිව්වා මම නවත්තා කියලා. ඔව් නැත්තම් තාත්ති පාක් වෙන්නේ නෑ. ඒ කිව්වා තාත්ති. අද ඇකඩමි එකනේ තාත්ති. ෂේන් කොයිතරම් ආදරේද අතුලය? තාත්තට. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අම්මිටත් අර වර්ඩ්ස් නෑනේ. කොච්චර ආදරේ කිය ඒ වගේම තමයි තාත්තටත්. මං ආදරේ කියන්න වචන නෑ. ඔව් එහෙම තමයි. love you. මං හිතන්නේ තව ලස්සන වචන ටිකක් අතුලයටත් එකතු කරන්න පුළුවන් ඔහු වෙනුවෙන්. ලස්සන වචන කියන්නේ ඉතින් මට සතුටුයි ගොඩක් ඇත්තටම. ඉතින් අද වගේ දවසක සින්දුවක් රිලීස් කළා ගායකයෙක් වෙච්ච එක. ගායකයෙක් වෙච්ච එකට. ඒ හොඳ ක්‍රිකටර් කෙනෙක්. එයා දින්දන් ගායකයෙක්. මං ක්‍රිකට් නැවතුවා. ඒ කියන්නේ තාත්ති මං ක්‍රිකට් නැවතුවා. ඒ කියන්නේ මං අන්තිමට යන්නේ දෙසැම්බර් විතරයි මම යන්නේ. එයා මං සර්ලටත් කිව්වා මම නවත්තා කියලා. ඔව්. දැන් සමිතාකිත් එක්ක සින්දු කිව්වා. සමිතක්කගේ සින්දුවක්. දැන් මේ අතුලයත් එක්කත් සින්දු කියන්න පුළුවන් ගේ අතුලයගේ සින්දුත්. බලමු කියමු නේද? මං ඩුවට් කිව්වා තාත්තිගේ අම්මිගේ සනසෙන් නැලවෙන්නේ. මං කිව්වා අක්කේ එක්කයි ඉතින් අතුලය එන පරක්කු වෙච්ච හින්දා ඒ තැන ගත්තා ෂේන්. එනේ මම පරක්කුනේ ඩ්‍රීම්ස් ඇකඩමි එක දවසේ ඒක ඉවර කළා ඒ. පරක්කුනේ. ඔව් නැත්තම් තාත්ති පාක් වෙන්නේ නෑ. ඒ කිව්වා තාත්ති. අද ඇකඩමි එකනේ තාත්ති. ඒකේ හින්දා ඒකේ අර ඒවා තියෙනවා ප්‍රැක්ටිසස් ඒකයි තාත්ති පාක් වුනේ අද. හොඳයි. ඉතින් මේ ආදරේ හරි ලස්සනයි. ඉතින් මං හැමෝටම කියනවා මේ අපි ආදරය කරන කලාපවුලක්. ඉතින් ඔයගලගේ ආදරේ හැමදාමත් දෙන්න මේ හඬවල් හරිම ආදරෙන් අපි වැළඳ ගන්නවා. ෂේන් so welcome to the singing family. ඉතින් ඉස්සරහටත් ලස්සනට තව පොඩ්ඩක් හොඳට ප්‍රැක්ටිස් කරලා අතුලයත් එක්ක වොයිස් ට්‍රේන් කරලා තව ඉස්සරහට සිං කරන්න කියලා මං විශ් කරනවා. අම්මිව ඩිස්ක්‍රයිබ් කරන්න ඒ කියන්නේ වචන නැහැ. ඔව් වචන නෑ ඇත්තටම. අම්මිට මං ආදරේ ඉන්ෆිනිටි තරම්. මං හැමෝම එක්ක hina වෙනවා. ඒ කියන්නේ යාළුවෝද මට බයින කට්ටිය එක්කද කට්ටියම එක්ක මං hina වෙලා ඉන්නේ. ඇත්තටම ෂේන් කියන්නේ හරිම හොඳ පුතෙක්. පර විශේෂයක් නෑ. පස්සේ කොහොවත් නෑ. මේම හොඳයි. මට අමුතුම ඒ කියන්නේ මාළව හැංගීමක් ආවේ. ඒ ෂේන්ගේ බර්ත්ඩේ එක. here November born. මාත් November born. මම තුන. happy belated birthday අක්කේ. thank you. ඒ කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ අර කිට්ටුම කෙනෙක් ෂේන් මම කියන ඕනම දෙයකට අම්මේ තමයි ඒක පුෂ් කරන්නේ. ඇත්තටම කියනවා නම් ගොඩක් කට්ටිය ඇවිල්ලා ෂේන්ට කතා කරා. ඇත්තටම hina වුණා. දැන් මාහා ඔබ හින වුණා. ෂේන් කාත් එක්කද හින වුණේ? මං හැමෝම එක්ක hina වෙනවා. ඒ කියන්නේ යාළුවෝද මට බයින කට්ටිය එක්කද කට්ටියම එක්ක මං hina වෙලා ඉන්නේ. දැන් වාට විශේෂ කෙනෙක් නෑ එහෙම hina වෙන්න? නෑ මට විශේෂ කෙනෙක් නෑ. මට විශේෂ කෙනෙක් නෑ. ෂේන් හරි ලස්සනයි ෂේන්. ඉස්සලා මම ඔයාලට විශ් කරලා ඉන්නවා හැපි බර්ත්ඩේ. thank you අක්කේ. okay චාරු දැන් විශේෂයෙන් කියන්න ෂේන්ගේ ප්‍රථම ගීතය එලි දැක්කුණා. ඒක YouTube එකේ කොහොමත් launch වෙලා තිබ්බේ. අද විශේෂයෙන් අපි බර්ත්ඩේ එකේ හින්දාම ඒක විශේෂ විදියට එලි දැක්කුණා. ඉතින් මේක වීඩියෝ එක කරේ ඔයා කොහොමද මේක හැදුනේ කියලා කියන්නේ? ඔව් මේ මියුසික් වීඩියෝ එක ඇත්තටම කියන්නේ නිර්මාණය කරන කතා කරන්නේ අපේ සමිත අක්කා. එතකොට ඒ හැබැයි මම ෂේන් කියන්නේ මගේ හදවතක්. අපි දෙන්න වෙන එකක් තියෙන්නේ. ඒ කියන්නේ සෑහෙන්න කතා කරනවා. ෂේන් මට මැසේජ් කරනවා. ඉතින් මට මාර ආසාවක් ආවා. ඒ කියන්නේ ෂේන්ගේ වැඩේ අලුත් විදියකට කරන්න. ඉතින් මම කල්පනා කරලා ඉවරලා අපි ෂේන් එක්කත් කතා කරලා අපි බොහොම සිම්පල් විදිහට හැබැයි ක්‍රියේටිව් විදිහට අලුත් දෙයක් කරා කියලා මම හිතනවා. හොඳයි. ඔයාලට මොකද හිතෙන්නේ පළමු ගීතේ ඔයාලට ඒ ගොඩ කාලයක් ගත්තද නැත්නම් මේ තමයි රයිට් ටයිම් එක කියලා හිතලද මේක ලොන්ච් කරේ? ඒක අක්කේ මම අම්මිට ඉස්සෙල්ලා කිව්වා. එතකොට අම්මිත් මම කියන ඕනම දෙයකට අම්මි තමයි ඒක පුෂ් කරන්නේ. කොයි කාලෙද ෂේන්? මම අර කව එකක් කරේ. ඊට පස්සේ මාස දෙකක් වගේ ගියාට පස්සේ මං කිව්වා ඊට පස්සේ සෝං අපි කරාට පස්සේ අම්මි කිව්වා හොඳම එක්කයා චාරුකයිය තමයි කරන්න ඔයාට ආදරේනේ චාරුකයිය එහෙම කියලා. ඊට පස්සේ අම්මි චාරුකයියට කිව්වා වීඩියෝ එක කරන්න සෝං. මනු අය තමයි රයිට් කරේ මනුරංග අයියා. ඒක මෙල්ඩි එක දැන් මේ ගායන රණ්ඩි අයියා. ඔව්.
හොඳම සංකල්නයක් නේද පද රචනය ඉඳලා මියසික් වීඩියෝ එකේ ඉඳලා ගායකයා ඉඳලා නේද දැන් ගායන පවුලක්නේ දැන් මේ ඔහු තමයි ඉතුරු වෙලා හිටියේ දැන් අද ඉඳලා ඔහුගේ ගීතත් රස විඳින්න පුළුවන් හැමෝටම මං ඇත්තටම වින්දා මං ඇත්තටම නැටුවා සින්දුවට දැකේ ෂීන් ඔයාලට මොකද හිතුනේ අද දවසේ මේ ගීතේ වගේ බර්ත් එක දවසේ හැමෝම අහනකොට මට අමුතුම ඒ කියන්නේ මාරව හැඟීමක් ආවේ කට්ටියම ඒ සෝං එක බලලා එන්ජොයි කරද්දි ඉතින් මං මගේ ඉස්සෙල්ලා අම්මිට තෑන්ක් කරනවා සෝං එක මට මේව කරලා දුන්නාට තව චිරන්ත අයියයි අක්කි දනි අයියා තව අපේ ශාරුක් අයියා එයා තමයි වීඩියෝ එක ලස්සනට කරලා මේව කරේ තව ගායන් රැන්ඩි අයියයි මනු අයියයි තව බොන් ෆයර් එකේ ඒ ක්‍රූ එකයි මං හිතන්නේ ඒක තමයි හොඳම ක්‍රූ එක මට ඒ කියන්නේ හොඳම ක්‍රූ එකක් ශාරු දැන් very simple මේ වීඩියෝ එකක් බලනකොට නේචර් එකත් අල්ලලා ඉතින් කොහොමද මේකන් බේසිකලි ඔයා හිතලම ප්ලෑන් කරා ඔව් නෑ ඒ කියන්නේ මට ඇත්තටම මේ ඕනුනේ ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ ඒ සින්දු මීන් එක තියෙන්නේ මාහානු බෙහි නෑ වුණා කියලා ඒ කියන්නේ ගර්ල් කනෙක්ට් කියන එකක් නෙවෙයි අපි ෂෙන්ට් කිව්වට ඒ කියන්නේ සමස්ත ඒ කියන්නේ මිනිස්සුන්ට කියන්නේ ඒක ඉතින් මට ඕනේ වුණා ඒ කියන්නේ ඒකේ ඇත්තට එක එක රේන්ජ් තියෙනවා ඒ කියන්නේ වීඩියෝ එකේ දැක්කොත් අපි අපිට කොටුවේ ෂූට් කරලා තියෙනවා ඒ වගේම රිච් බිල්ඩින් වල ෂූට් කරලා තියෙනවා ඒ කියන්නේ ලොකේෂන් වයිබ් එකේ ඉඳලා වෙනස් කරලා තියෙනවා ඒ හැම එකෙම ෂෙන් විසිට් කරනවා එයා හැමෝත් එක්කම hina වෙනවා හැමෝත් එක්කම එයා ආදරේ එයාට ඇත්තට මේක කියන්න ඕනේ අපි පිටකොටු ෂූට් කරේ රතුපල්ලිය පිටකොටු ෂූට් කරේ ඇත්තටම කියනවා නම් ගොඩක් කට්ටිය ඇවිල්ලා ෂෙන්ට කතා කරා ඇත්තටම hina වුණා දැන් ගොඩක් වෙලා ගියත් එක්ක ෂූට් එක කරන්න කට්ටිය මේ අනිත් එක ඒ කියන්නේ මිනිස්සු එක්කෙනෙක් ඇවිල්ලා මේ අර මේ අර කරත්තයක් තියෙන එක්කෙනෙක් ඇවිල්ලා එයා විශේෂයෙන්ම ඇවිල්ලා කිව්වා ඔව් ට්‍රාන්ස්පෝර්ටර් කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ කියන්නේ එයා වීඩියෝ එකට ගන්න කියලා ඒ කියන්නේ එයාටත් වීඩියෝ එකට දාගන්න කියලා ඉතින් මාර සතුටින් අපි ඒ වැඩේ කරා ඒ කියන්නේ අපි ස්ට්‍රීට් වල ඇවිද ඉතින් වෙන විදිහකට අපි මේ වැඩේ කරා දැන් ඔයා කියන්නේ හරිම ලස්සනයි සින්දුව ඒ කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ අර කිට්ටුම කෙනෙක් කියන්නේ ෂේන් නෑ කියනවා ආ ඉන්නවා කියනවා කවන්නේ නේද අපි හැමෝටම ආදරේ අපිට කියන්න පස්සේ කියන්න කොහොවත් නෑ මේම හොඳයි මේම හොඳයි හැබැයි දැන් නම් කට්ටිය ආදරය කරයි වැඩිපුර ආදරය කරයි ඇත්තටම ෂේන් කියන්නේ හරිම හොඳ පුතෙක් ඉතින් මම හිතන්නේ සමිතක් සහ ඒ පවුලට හරිම හොඳ වාසනාවක් ගෙන ඔයාට පවුල ගැනම උනාගේ දෑද කියන්න තියෙන අම්මා ගැන විශේෂයෙන් අම්මා මේ විදියට ඔයගොල්ලන්ව හදලා පොඩි කාලේ ඉඳලා ඒ ආදරේ ලැබිච්ච එක ගැන කිසිම කියන්නේ හැමදේම දරාගෙන ඔයගොල්ලන් හැදුවා ඒ ආදරේ අදටත් වෙනසක් නැතුව ලැබෙනවා වචනයක් කියමුනේ අම්මිව ඩිස්ක්‍රයිබ් කරන්න ඒ කියන්නේ වචන නෑ ඔව් වචන නෑ ඇත්තටම අම්මිට මං ආදරේ ඉන්ෆිනිටි තරම් ඒකයි අම්මිත් ඒ කියන්නේ මම මේකට ආසයි කිව්වත් අම්මි මට බල කරන්නේ නැහැ මේක කරන්න අර කරන්න අක්කිටත් එහෙමයි බල කරන්නේ නැහැ ඉතින් ඒ වගේ තමයි මොකටවත් බල කරන්නේ අම්මි මං කැමති දෙයට පුෂ් කරනවා ඉතින් අම්මිව ඩිස්ක්‍රයිබ් කරන්න තව මං වචන නැහැ ඇත්තට කිව්වා හරි ලස්සනයි ෂේන් ඉතින් මාහා ඔබ හිනහුණා කියන්නේ බොහොම ලස්සන ගීතයක් රස විඳින්න ෂේන්ගේ අපේ ගායන ශේෂ්ත්‍රයට ඔහු ඇවිල්ලා ඉන්නේ ඉතින් ඔබ ආදරය කරන්න අනිවාර්යෙන්ම ශාරු වාට සුප්‍රාර්ථනා කරනවා කරන වැඩ ඉස්සරහ තියෙන වැඩ ටිකකුත් කියන්න ඉස්සරහට ෆිල්ම්ස් කරනවා ඔව් චිත්‍රපටි දෙකක් එන්න තියෙනවා ඒ කියන්නේ ලකයිසිකාගේ ෆිල්ම් එකක් එන්න තියෙනවා අපේ සුරදෙටුව ඒ වගේම අපේ උදේකාන්ත වර්ණ සුකුල මේ සූරි මහත්මයාගේ මේ චිත්‍රපටි දෙකක ගීත කරලා තියෙනවා ඉතින් ඒවත් එක්කම ඉතින් තව අලුත් එකක් එනවා ට්‍රිප් එක පාන්දරින් අපේ දිනුලි දුවගේ අලුත් එකක් එනවා ඒක බලන්න පුළුවන් ඒක වෙනස්ම එකක් ඒක බලන්න ඉතින් ඒ ටික තමයි හරි එහෙනම් එකතු වෙලා ඉන්න ෂේන්ගේ අලුත් සින්දුවත් එක්ක චාරුගේ වැඩක් සහ ඉතින් අද අපි මේ මුළු ප්‍රෝග්‍රෑම් එකම channel Z එකෙන් අරන් එනවා guys ඒ ෂේන්ගේ බර්ත්ඩේ එක here November born මාත් November born මම තුන happy belated birthday අක්කේ thank you මට ඇහුණා අම්මිට කොහොමද විශ් කරා ඒලා මම බැලුවා thank you guys thank you